මල්වාන කියපුවාම වෙනදා අපිට මතක් වෙන්නේ පැණි රඹුටන්. අද අපිට මතක් වෙන්නේ අයිතිකාරයෙක් නැති මාලිගාවක්. කළුතර මැංගුස් වලට ප්‍රසිද්ධයි. අද මැංගුස් වලට කලින් මතක් වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි ජනතා දේපල කඩා වඩා ගත්ත දේශපාලඥයෙක්. බදුල්ල කියපුවාම පුදබිමක් මතක් වෙනවා. අද අපිට මතක් වෙනවා අහිංසක ගුරුවරයෙක් දනගත්සපු ත්‍රාඩ දේශපාලඥයෙක්. ත්‍රාඩ දේශපාලඥයෝ. ඒගොල්ලන්ගෙන් තමයි මේ පාර්ලිමේන්තුව පිරීලා තිබ්බේ. නවවන පාර්ලිමේන්තුව ත්‍රාඩ දේශපාලඥයන්ගේ අදත් වෙනවා චණ්ඩිපාට දාන්න 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒත් අපි තාම වැදගත් විදියට මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. හැබැයි ඒගොල්ලොන්ගේ කඳයි බඩයි තියාගෙන අපිට චණ්ඩිපාට දාන්න අපි බය වෙන්න ඕනිද? අපි බය වෙන්න ඕනිද නියෝජ්‍ය කතානායකතුමනි? සත පහක් අපි වංචා කළා නැහැ. අපි හොරකම් කළා නැහැ. අපි මැරකම් කළා නැහැ. හැබැයි ඒ හොරු මැරයෝ ජඩ ත්‍රාඩ දේශපාලඥයෝ ඇවිල්ලා ගුරුවරු දනගහපු දේශපාලඥයෝ බය වෙන්න ඕනිද අපි? අපි බය වෙන්න ඕනිද නියෝජ්‍ය කතානායකතුමනි? අපි අපේ පපුව පුරෝගෙන තියන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ අපේක්ෂාවෙන්. ඒ නිසා අපි බය නැහැ. අපි බය නම් අපි මේ දේශපාලනේ තෝරගන්නෙත් නැහැ. අපි හොරකම් කරන්න මේ දේශපාලනේ තෝරගෙනත් නැහැ.